මේ ඔයාලට පේන්න තියෙන්නේ අවම බින් සැකසීම ක්‍රමයේ යටතේ ඒ කියන්නේ නෝටිල් ක්‍රමයට හදා ගන්න පාත්ති කිහිපයක් මාතලේ ග්‍රීන් කළු කරවිල වගේක් හම්බුණා. ඒ ටික පොඩ්ඩක් හිටවල දාන්න ඕනේ. මේ ටික ගේ කලින් හිටවල තිබ්බේ මේ තුඹ කරවිල. දැන් තුඹ කරවිල වග අවසන් වුණා. ඒ වගේම තුඹ කරවිල වලට මේ සෑහෙන්න මේ අර ඉත්තෑව ඇවිල්ලා හානි කරලා අල එහෙම කිසිම දෙයක් නැති නිසා මම සාමාන්‍ය කරවිල හදන්න පටන් ගත්තේ. දැන් මේකට මේ විදියට කොම්පෝස්ට් ටිකක් දාලා වහලා වසුන් කරලා ජීව මුත්‍රම් පිලුණු බත් දියර වගේ දැම්මහම මේකේ පසේ තියෙන සියලුම මේ ගැඩවිලුන් එතකොට සුද්‍ර ජීවින් එහෙම ගොඩක් මේ ක්‍රියාකාරී මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ සතියක් දෙකක් තියලා මේකේ මේ බීජ ටික අපි හිටවනවා. මේ පරණ ඉනිම තමයි තාම පාවිච්චි කරලා තියෙන්නේ. මේ ක්‍රමයේදී තියෙන වාසිය අවාසි ගත්තොත් ඇත්තටම පස හැදෙන්න නම් කාලයක් යනවා. මුල් කාලේ අස්වැන්නත් අඩුයි. හැබැයි ලෙඩ රෝග අතින් නම් ගොඩක් මට තියෙන දැනුමේ හැටියට නම් ලෙඩ රෝග නම් ගොඩක් අඩුයි. මොකද ලෙඩ රෝග හැදෙන්නේ නැත්තේ අර පස හිමිටනේ මේ ඩෙවලොප් වෙන්නේ. දැන් අපි මේකට ලොකුවට පෝර දාලා එහෙම කරලා පස හාරලා සේරම කරලා ගත්තාම ගහට ගන්න මේ පෝෂක ප්‍රමාණය ඉක්මනින් ගන්න හින්දා ගහ වර්ධනය වෙලා කොළ විශාල වෙලා ඒ විදිහට ලොකුවට ආවහම ලොකු පෙස්ට් ඇටැක් එකක් එනවා. ඒ කියන්නේ සත්තු ඇටැක් එක වැඩි වෙනවා. මොකද මේ ගහ සෑහෙන්න වර්ධනය වෙන නිසා. දැන් මේ ක්‍රමයට කරාම සාමාන්‍ය අපි මේක ගෙවතු වගාවක් ආකාරයෙන් කරන්නේ මහා පරිමාණ වගාවක් නෙමෙයිනේ. ඒක නිසා පස්සේ හිමීට සංවර්ධන වෙන ගමින් වන ගමම්ම අපිට මේ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් ගැලපෙන්නේ මේ ගෙවතු වගාවට සහ කුඩා පරිමාණ වගා කරන අයට තමයි.